ආය බොවන් දුල පුතාලා හැමෝටම. ඉතින් අද ඉඳන් මේ පටන් ගන්න යන අලුත් වැඩසටහනේ ක්‍රමයෙන් අපි වීඩියෝ එකතු කරමින් යන මේ වැඩසටහනේ හරිද මේ පළවෙනි වීඩියෝ තමයි මම ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්නේ. ඉතින් තාක්ෂණ වේදේ නැත්නම් ටෙක්නොලොජි විෂය ධාරාවේ තියෙන ප්‍රධාන විෂය තමයි SFT Science for Technology. ඉතින් ඒ Science for Technology විෂයේ තියෙන ප්‍රධාන විෂය කොටසක් තමයි රසායන විද්‍යාව විෂය කොටස කියලා කියන්නේ. ඉතින් රසායන විද්‍යාව සම්බන්ධ රසායන විද්‍යාව හා ඒ උගන්නන හරි මම හිතන්නේ ගුරුවරයෙක් විදිහට නැත්නම් කතිකාචාර්යවරයෙක් විදිහට ඉතින් මම කල්පනා කළා SFT විෂය සම්බන්ධයෙන් උත් රසායන විද්‍යාව පදනමක් තියෙන නිසා මට ඉතින් මම රසායන විද්‍යාව කොටස් කිහිපයක් අරගෙන ඒ කියන්නේ පසුගිය විභාග ගැටලු කිහිපයක් අරගෙන මේවා තියෙන හරිම સિદ્ધාන්ත මොනවද කියලා ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරනවායි කියලා. ඒ කියන්නේ මේක පන්තියක් විදිහට නෙමෙයි මේ කරන උදව්වක් විදිහට තමයි මේක කරන්නේ. ඉතින් හැම දරුවෙක්ටම මොන පන්ති ගියත් කුමන පන්ති ගියත් මොන ඉස්කෝලේක ගියත් ඔයගොල්ලෝ කොහොම ඉගෙන ගත්තත් මේ කියන හරියම කෙමිස්ට්‍රි સિદ્ધාන්ත ටික ඔයගොල්ලෝ ඉගෙන ගත්තොත් කෙමිස්ට්‍රි කොටස් වලට ලේසියෙන්ම තරකානුකූලව උත්තර හොයන්න පුළුවන් වෙයි. නැත්නම් අර මේ උත්තරේ මෙන්න මෙහිමයි ගන්න කියලා නෙමෙයි. ඒ කියන්නේ මේ උත්තරය කොහොමද උනේ? ඒ කියන්නේ මොකද්ද මේකේ තියෙන સિદ્ધාන්තය මොකද්ද? මේකේ තියෙන අපි කියන තියරි බෑග්ග්‍රවුන්ඩ් එක මොකක්ද? නැත්නම් මේ ප්‍රශ්නය આવත් මෙහෙම ලියන්න කියන දෙයක් නෙමෙයි මම මේ කියන්නේ. හරිද? ඒකින්ද අපි ඒක පොඩ්ඩක් හරියට තේරුම් ගන්න බලමු. ටිකක් අපි උසස්ව මේ SFT විෂය රසායන විද්‍යාව කොටස් ටික පොඩ්ඩක් සාකච්ඡා කරන්න බලමු. එතකොට ඔයගලන්ට කොයි පේපර් එක ආවත් මොන විදිහේ පේපර් එකක් ආවත් මොන ඉස්කෝලේ වේවා මොන වාර විභාග වේවා මොන උසස් පෙළ විභාගයක් වුණත් ඔයගලන්ට හරියට ඒ කියන්නේ මොන අවුරුද්ද ලේසි මේ අවුරුද්ද අමාරු කියලා නැතුව ඕන පේපර් එකක් આવොත් කරගන්න පුළුවන් මට්ටම රසායන විද්‍යාව කොටස මම මේ කියන්නේ. තව විෂයන් කොටස් කීපයක් වල තියෙනවා. ඒක බලා ගන්න ඕනේ. රසායන විද්‍යාව කොටස සම්බන්ධයෙන් මම ඒක උගලන්ට උගන්වන්න බලාපොරොත්තු වෙනවා. හරියම ඒ ගැඹුරු අධ්‍යයනය පොඩ්ඩක් බලමු. ඒ කියන්නේ ඒතකොට ඔයාලා උත්තරයක් හොයා ගන්නකොට මේක දැක්ක සැනින් මේ උත්තරේ මෙන්න මෙහිමයි ගන්න කියලා ඔයාලට ඔළුවට එන්න ඕනේ. හරිද? ඉතින් මම පසුගිය විභාග ගැටලු කිහිපයක් පොඩ්ඩක් ගත්තා. ඒක එකක් තමයි බලන්න අණුවක ද්‍රවීයතාවය රඳා පවතින්නේ කියලා උත්තර පහක් දෙනවා. මුලින්ම දෙනවා හැඩය මත, අණුක ස්කන්ධය මත, අඩංගු පරමාණු සංඛ්‍යාව මත, කාබන් පරමාණු ගණන මත, තාපාංකය හා හිමාංකය මත කියලා තියෙනවා. හරිද? ඒතකොට ද්‍රවීයතාවය රඳා පවතින මතක තියාගන්න විශේෂයෙන් මෙතන මේ උත්තර පහෙන් ගත්තාම හැඩය මත ද්‍රවීයතාවය රඳා පවතිනවා. අපි ගත්තොත් කාබන් ඩයොක්සයිඩ් අණුවේ ලුයිස් ව්‍යුවේ ගත්තොත් ඒ මතක තියාගන්න මෙහෙමනේ අපි අඳින්නේ. එතකොට හරි කාබන්ට වඩා ඔක්සිජන් වල විදුලියතාවයේ වැඩි හින්දා කාබන් ඉඳන් ඔක්සිජන් පැත්තට ක්‍රියාත්මක වෙනවා. අපි දන්නවා දීද්‍රව ගූර්ණයක් කියලා කියන්නේ. මේක ඇවිල්ලා අපි ද්‍රවීයතාවය නිරූපණය කරන හරි විදිහක්. හරිද? ඒතර කාබන් ඉඳන් O පැත්තට ක්‍රියාත්මක වෙනවා දීද්‍රව ගූර්ණයක්. එතන අදහස් වෙන්නේ කාබන්ට වඩා විදුලියතාවයේ O වල වැඩි හින්දා කාබන් ඉඳන් ඔක්සිජන් පැත්තට දීද්‍රව ගූර්ණයක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්තටත් කාබන්ගේ ඉඳන් ඔක්සිජන්ගේ පැත්තට දීද්‍රව ගූර්ණයක් ක්‍රියාත්මක වෙනවා. දීද්‍රව ගූර්ණය කියන එක මතක තියාගන්න දෛශිකයක් වෙනවා. ඒ කියන්නේ විශාලත්වයක් වගේම දිශාවක් තියෙනවා. එතකොට මම මේ දීද්‍රව ගූර්ණ නම් කරන්න නැත්නම් මම මේවා අංකණය කරන්න භාවිතා කරන සංකේතය තමයි mu. හරි mu කියන සංකේතය භාවිතා කරනවා. මේක ගන්නවා mu1 කියලා. මම මෙතන ගන්නවා මෙයා mu2 කියලා. mu කියලා කියන්නේ මෙයා mu3 කියලා ලකුණු කරනවා. මෙයා mu4 කියලා ලකුණු කරනවා. හරිද? මතක තියාගන්න මේ හැම බන්ධනයක්ම CO බන්ධනනේ. ඒතර මේ හැම බන්ධනයක්ම CO බන්ධන නිසා මතක තියාගන්න, ඒ කියන්නේ කාබන් සහ ඔක්සිජන් වලින් සමන්විත බන්ධන නිසා මේ mu1 කියන එක සමාන වෙනවා mu2 වලට, ඒ වගේම mu3 හා mu4 වලට සමාන වෙනවා. mu3 සහ mu4 වලට සමාන වෙනවා. ඒ කියන්නේ මේ හැම දීර්ඝ ගූර්ණකයක්ම එක හා සමාන වෙනවා. හරිද? එතකොට මොකද වෙන්නේ? mu1 සහ mu2 තියෙන්නේ දිශාවන් දෙකකටනේ. ඒ කියන්නේ විශාලත්වයෙන් සමානයි දිශාවන් දෙකක් හින්දා mu1 කියන එක mu2ට මොකද වෙන්නේ? අපි කියනවා කැන්සල් වෙනවා. නැත්තම් ඒක තේරුමක් නැහැ. මොකද mu1 සමානයි mu2 වෙනවා. ඒ වගේම තියෙන දිශාවන් දෙකකට හින්දා ප්‍රතිවිරුද්ධ දිශාවන් දෙකකට නිසා මේ mu1 විසින් ඇති කරන බලපෑම mu2 විසින් ඇති කරන බලපෑමට මොකද වෙන්නේ? අහෝසි වෙලා යනවා. ඒ වගේම තමයි mu3 mu4ත් අහෝසි වෙලා යනවා. මොකද සමාන බලයක් ක්‍රියාත්මක වෙනවා දිශාවන් දෙකකට. එතකොට මොකද වෙන්නේ? මේ කාබන් ඩයොක්සයිඩ් අණුව ගත්තට පස්සේ මොකද වෙන්නේ? සමස්ත අණුවට ද්‍රවීයතාවයක් නැහැ. අපි කියනවා නිර්ද්‍රවීයයි කියලා කියනවා. මොකද දීද්‍රව ගූර්ණ ශුන්‍ය වෙනවා. මොකද සමාන දීද්‍රව ගූර්ණ තියෙනවා දිශාවන් දෙකකට. එහෙනම් අපි කියනවා මේකේ සංප්‍රයුක්ත දීද්‍රව ගූර්ණය නැත්නම් μT සමානයි 0යි කියලා කියන්නේ. μT කියලා කියන්නේ සංප්‍රයුක්ත දීද්‍රව ගූර්ණය ශුන්‍යයි කියලා කියන්නේ. එතකොට මොකද වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් අණුව මොකද වෙන්නේ? නිර්ද්‍රවීය වෙනවා. කියන්නේ ද්‍රවීයතාවයක් නැති වෙනවා. හරි ද්‍රවීයතාවයක් නැහැ.
දැන් මෙතන පරමාණු තුනක අණුවක්නේ C1යි O2 කියන්නේ පරමාණු 3යි. හරිද? ඒතකොට මේ අණුව ගත්තාම මේකේ හැඩය රේඛීය නිසා මොකද වෙලා තියෙන්නේ? මෙයාගේ සංප්‍රයුක්ත දීද්‍රව ගුණය ශුන්‍ය වෙලා මෙයාට ද්‍රවීයතාවයක් නැහැ. අපි කියනවා නිර්ද්‍රවීයයි කියලා කියනවා. තවත් අපි ගන්නවා පරමාණු තුනක අණුවක්. ඒ තමයි ජලය. හරිද? ජලය ගත්තාම එයාගේ හැඩය වෙන්නේ කෝණික හැඩය. එයාගේ හැඩය තමයි කෝණික හැඩය. හරිද? දැන් මෙයාගේ අපි දීද්‍රව ගූර්ණ ඇන්දොත් එහෙම හොඳින් බලන්න මෙයාගේ එෂ්ට වඩා O විදුලියතාවයෙන් වැඩි හින්දා හරි මේ පැත්තට දීද්‍රව ගූර්ණයක් ක්‍රියාත්මක වෙනවා H ඉඳන් O ගේ පැත්තට. මෙතනත් H ඉඳන් O පැත්තට දීද්‍රව ගූර්ණයක් ක්‍රියාත්මක වෙනවා. මතක තියාගන්න මේ එක සර වලිනුත් ඉවතට, ඒ කියන්නේ එක සරෙන් ඉවතට දීද්‍රව ගූර්ණයක් ක්‍රියාත්මක වෙනවා. හැබැයි දැන් බලන්න මේ හැඩය කෝණයක හින්දා මේ දීද්‍රව ගූර්ණ එකිනෙකින් අහෝසි වෙලා යන්නේ නැහැනේ. මේ සියල්ලම තියෙන්නේ ඉහළට. ඒ කියන්නේ සංප්‍රයුක්ත දීද්‍රව ගූර්ණය දෛශකයක් වශයෙන් ඉහළට ක්‍රියාත්මක වෙනවා. හරිද? ඒ කියන්නේ ජල අණුවට සංප්‍රයුක්ත දීද්‍රව ගූර්ණයක් තියෙනවා. ඒ කියන්නේ μT කියන එක අසමානයි බිඳුව. එහෙනම් අපි කියනවා ජලය කියන්නේ ද්‍රවීය අණුවක් කියලා. ජලය කියන්නේ ද්‍රවීය අණුවක්. දැන් බලන්න කාබන් ඩයොක්සයිඩ් ගත්තාම පරමාණු 3යි නිර්ද්‍රවීයයි. ද්‍රවීයතාවයක් නැහැ. ජලය ගත්තාම පරමාණු 3ක් තිබ්බට ඒක ද්‍රවීයයි. මොකද හැඩය මත ද්‍රවීයතාවය රඳා පවතින නිසා. එහෙනම් අණුවක ද්‍රවීයතාවය රඳා පවතින්නේ කියලා අපිට කිව්වොත් එහෙම මේ උදාහරණයේ අණුව අපිට හැඩය මත කියලා කියන්න පුළුවන්. මොකද කාබන් ඩයොක්සයිඩ් හැඩයයි ජල අණුවේ හැඩය වෙනස්. හැබැයි වෙනස නිසා කාබන් ඩයොක්සයිඩ් ද්‍රවීයතාවයක් නැති වුණා, නිර්ද්‍රවීය වුණා. ජලයට ද්‍රවීයතාවයක් ලැබුණා. එයා ද්‍රවීය අණුවක් වුණා. ඒ නිසා හැඩය මත අනිවාර්යයෙන්ම අණුවක ද්‍රවීයතාවය රඳා පවතින බව ඒගොල්ලෝ මතක තියාගන්න අවශ්‍ය වෙනවා. එහෙනම් මේ 20 25 අවුරුද්දේ ආපු බහුවර්ණයක් මේ තියෙන්නේ. ඉතින් උත්තරේ වෙන්නේ අංක 1 කියලා ඔයගොල්ලන්ට තේරෙන්න ඕන මේ උදාහරණයේ අණු. ඒ කියන්නේ තරකානුකූලව ගන්න බලන්න අණුක ස්කන්ධය මත රඳා පැවතුනේ නැහැ. මොකද කාබන් ඩයොක්සයිඩ් ගත්තාම 44යි, ජලය ගත්තාම 18යි. පරමාණු ගාන මත රඳා පැවතුනේ නැහැ. මොකද පරමාණු සංඛ්‍යා සමාන වුණත් කෙනෙක් ද්‍රවීය වුණා, කෙනෙක් නිර්ද්‍රවීය වුණා. කාබන් පරමාණු සංඛ්‍යාව බලපාන්නේ නැහැ. මොකද ජලය වගේ කෙනෙක්ගේ කාබන් පරමාණු ඇත්තෙම නැහැ. තාපාංකය හා හිමාංකය මත කියලා කියන්න බෑ. හැබැයි ද්‍රවීයතාවය මත තාපාංකය වෙනස් වෙන්න පුළුවන්. කාබන් ඩයොක්සයිඩ් ගත්තාම කාබන් ඩයොක්සයිඩ් නිර්ද්‍රවීය හින්දා ද්‍රවීයතාවයක් නැති හින්දා තාපාංකය අඩු වෙනවා. ජලය ගත්තාම ද්‍රවීය හින්දා තාපාංකයෙන් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා රඳාපවතින හේතුවක් වෙන්න බෑ තාපාංකය හා හිමාංකය. හරිද? ද්‍රවීයතාවයේ මත හැබැයි තාපාංකය රඳාපවතිනවා කියලා මතක තියාගන්න. අපි ඒවා ඉදිරියේදී බහුවර්ණ ලැබුණොත් අපි ඒවත් කතා කරමු. එහෙනම් මෙතන උත්තරේ වෙන්නේ හැඩය මත කියන දේ තේරුම් ගන්න ඕනේ. අපි තව ප්‍රශ්නයක් බලමු ඔයගොල්ලන්ගේ SFT පේපර් එකේ. හරිද පුතේ, තව ප්‍රශ්නයක් තියෙනවා 20 25 A-level පේපර් එකේම ආපු ප්‍රස්ථාරයේ නිරූපිත ප්‍රතික්‍රියාවේ ස්වභාවය පිළිබඳව අපෙන් අහනවා නිවැරදිව විස්තර කරන්න මොන ප්‍රකාශයෙන්ද කියලා. හරි, දැන් මේකේ y අක්ෂය වාට පේනවනේ ශක්තිය තියෙනවා. සාමාන්‍ය ශක්තිය කියලාත් ගන්නවා, නැත්නම් විභව ශක්තිය කියලාත් ගන්නවා. x අක්ෂය පෙන්වුම් කරනවා ප්‍රතික්‍රියාවේ ප්‍රගතිය කියනවා. මේක ප්‍රතික්‍රියාවේ ප්‍රගමනය, ප්‍රතික්‍රියා ඛණ්ඩාංකය වගේ වචන භාවිතා කරනවා. හරිද? ප්‍රතික්‍රියාවල ශක්තිය අඩු වෙලා තියෙනවා. හොඳින් බලන්න, ප්‍රතික්‍රියාවල ශක්තිය අඩු වෙලා තියෙනවා පළ වලට වඩා. පළ තියෙන්නේ උඩින්, ඒ කියන්නේ පළවල ශක්තිය වැඩි. හරිද? මෙතන ශක්තිය මං E කියලා ගත්තොත් E වැඩි. ප්‍රතික්‍රියාවක් ගත්තාම එයාගේ ශක්තිය අඩුයි. හරිද? බලමු උත්තර පහ. ප්‍රතික්‍රියාව තාපදායක වේ. හරිද? තාපදායකද තාප අවශෝෂකද කියලා හොයාගන්න නම් අපි බලන්න ඕනේ ශක්ති වෙනස. හරිද පුතේ? ශක්ති වෙනසක් හොයාගන්න සමීකරණය මම මේ කියන්නේ ඔයගොල්ලන් දැනුමට කියන්නේ ඔයගොල්ලෝ SFT දාන ගුරුවරයා උගන්වන දේවල් අනිවාර්යෙන් බලන්න. මේවත් හිතන්න, මේ කියන දැනුම ගන්න. හරිද? ශක්ති වෙනසක් අපි සාමාන්‍යයෙන් ගන්නේ පළවල ශක්තියෙන් අඩු කරනවා. මතක තියාගන්න ප්‍රතික්‍රියකවල ශක්තිය. මගේ අකුරු පොඩ්ඩක් ඇතයි. හැබැයි ඉතින් මම කිය ලියන්නේ. මොකද්ද? පළවල ශක්තියෙන් අඩු කරන්න ඕනේ ප්‍රතික්‍රියකවල ශක්තිය. හරිද? අපිට ඒකෙන් ශක්ති වෙනසක් ලබා ගන්න පුළුවන්. සාමාන්‍ය නීතිය තමයි අවසාන ශක්තියෙන් අඩු කරන්න ඕනේ ආරම්භක ශක්තිය. ශක්ති වෙනසක් ගන්න එහෙමයි. එතකොට අවසාන ශක්තිය කියලා කියන්නේ අවසානයේ පවතින ඵලනේ. ප්‍රතික්‍රියාවක අවසානය වෙන්නේ ඵල. එන ඵලවල ශක්තියෙන් අඩු කරන්න ඕනේ ප්‍රතික්‍රියක ශක්තිය. එතකොට රයිට්, ඉතා හොඳින් තේරුම් කරගන්න ශක්ති වෙනස අපි ගත්තොත් එහෙම දැන් ඵලවල ශක්තිය වැඩිනේ. හරිද? රයිට්, මම නිකමට අගයක් දාන්නම්කෝ මෙතන ජූල් 100යි කියලා. හරි, මම ප්‍රතික්‍රියා ශක්තිය ගන්නම්කෝ නිකමට වගේ ජූල් 50යි කියලා. වාර දැක්කම ඉලක්කම් දාගත්තා නේ. ඕනනම් දාන්න 100 200 දාන්න මට ප්‍රශ්නයක් නැහැ. මම 50යි 100යි ගන්නවා. ඒතකොට පළවල ශක්තිය අපි ගත්තොත් එහෙම 100යි, ඒකෙන් අඩු කරනවා ප්‍රතික්‍රියක ශක්තිය 50යි කියලා.
එතකොට මට ලැබෙනවා ධන 50ක උත්තරයක් ජූල්. හරි මේ තියෙන ජූල් වගේක් කියලා අපි ගමුකෝ. එතකොට ධන 50යි ජූල්. එතකොට ශක්ති වෙනස ධන. ඒ කියන්නේ ප්‍රතික්‍රියක වලට වඩා පළවල ශක්තිය වැඩි කියන්නේ ප්‍රතික්‍රියක පළ බවට පත් වෙනකොට ශක්තිය උරාගෙන ශක්තිය අවශෝෂණය කරගෙන තියෙනවා. කොච්චරද මේ උදාහරණ හැටියට ජූල් 50ක් අවශෝෂණය කරගෙන තියෙනවා. එහෙනම් මේක තාපදායක නෙමේ තාපයේ උරා ගැනීමක් කළා අවශෝෂණයක් කරපු හින්දා පළවල ශක්තිය වැඩි හින්දා මේක තාප අවශෝෂක වෙනවා. එහෙනම් එක උත්තරය වැරදි. ප්‍රතික්‍රියාව බහුපියවර වේ. වැරදිනේ මොකද අපිට පේන තියෙන උච්චයන් තියෙන එකයි නැත්නම් අපි කියනවා සක්‍රියන සංකීර්ණ තියෙන එකයි. හරිද? සක්‍රියන සංකීර්ණ එකයි නැත්නම් අපි සාමාන්‍යයෙන් මේවට කියනවා හරිද මතක තියාගන්න ටිකක් අර අස්ථායි ස්වභාවයක් තියෙන ස්ථානයක්. ඉතින් මේකෙන් ශක්තිය ගොඩක් වැඩි. හරිද? සංක්‍රමණ අවස්ථාවක් කියලා කියනවා. તો සංක්‍රමණ අවස්ථාවක තියෙන යදාල අණුවට අපි කියනවා සක්‍රියන සංකීර්ණයක් කියලා. ඒතකොට සක්‍රියන සංකීර්ණ එකයි තියෙන්නේ නැත්නම් සංක්‍රමණ අවස්ථා එකයි තියෙන්නේ. ඔය සංක්‍රමණ අවස්ථාවට ආවට පස්සේ මොකද වෙන්නේ? ප්‍රතික්‍රියක පළ බවට පත් වෙන්න පටන් ගන්නවා. එතකන් තියෙන්නේ අතරමැදි අවස්ථාවක තියෙන්නේ මෙතන බන්ධන හැදමින් සහ බන්ධන කැඩෙමින් පවතිනවා. තරමක අස්ථායි ස්වරූපයක් ගන්නවා. හරිද? සංක්‍රමණ අවස්ථාවක් කියලා කියන්නේ අපි කියනවා TS අවස්ථාවක් කියලා කියන්නේ සංක්‍රමණ අවස්ථාවක් කියලා කියන්නේ එතන තියෙන මේ අණුවට කියනවා සක්‍රියන සංකීර්ණයක් කියලා. ඒක විශේෂ අණුවක්. මොකද එතනදී බන්ධන සෑදෙමින් සහ බන්ධන කැඩෙමින් කියන අවස්ථා දෙකම තියෙනවා. ඒකින්ද බහුපියවර ප්‍රතික්‍රියාවක් කියලා කියන්න බෑ. බහුපියවර ප්‍රතික්‍රියාවක් නම් සක්‍රියන සංකීර්ණ දෙකක් හෝ තුනක් තියෙන්න ඕනේ. සංක්‍රමණ අවස්ථා දෙකක් හෝ තුනක් තියෙන්න ඕනේ. මෙතන තියෙන එක සංක්‍රමණ අවස්ථාවයි එක සක්‍රියන සංකීර්ණයයි තියෙන්නේ. ඉහළ යන උෂ්ණත්වය මගින් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩු කෙරේ. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ උෂ්ණත්වය වැඩිවීමත් එක්ක වැඩි වෙනවා. උෂ්ණත්වය T කියලා ගත්තොත් T වැඩි වෙද්දි මතක තියාගන්න ශීඝ්‍රතාවයේ R නම් R වැඩි වෙන්න ඕනේ. කියලා අඩු කෙරේ කියලා අපිට කියන්න බෑ. ඒක වැරදි. සක්‍රියන සංකීර්ණ ශක්තිය පළවල ශක්තියට වඩා අඩුය. සක්‍රියන සංකීර්ණයේ සතු ශක්තිය ඒ කියන්නේ මම මේ රවුමක් ලකුණු කළේ මෙන්න මෙතන ශක්තිය පළවල ශක්තියට වඩා අඩුද නෑනේ. ඒක තියෙන්නේ ඉහළින්ම නම් ඒක පළවල ශක්තියට වඩා අනිවාර්යයෙන්ම වැඩි. එන එකත් වැරදි. ඉදිරි ප්‍රතික්‍රියාවට වඩා පසු ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය අඩුයි. ඉදිරි ප්‍රතික්‍රියාව කියලා කියන්නේ ප්‍රතික්‍රියක හරිද අර TS මම ලිව්වේ සක්‍රියන සංකීර්ණය කරා ගෙනීමට අවශ්‍ය කරන ශක්තිය තමයි ඉදිරි ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය කියන්නේ. මෙන්න මම මේ ලකුණු කරනවා මම නිල් පෑන ලකුණු කරන්න. මම මේ නිල් පෑනෙන් ලකුණු කරන උස තමයි මෙන්න මේ උස තමයි ඉදිරි ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය. කියන්නේ ප්‍රතික්‍රියකයි සක්‍රිය සංකීර්ණය අතර ශක්ති වෙනස. නැත්නම් සංක්‍රමණ අවස්ථාවයි ප්‍රතික්‍රියක අතර පවතින ශක්ති වෙනස. ඔයගොල්ලන් සංක්‍රමණ අවස්ථාව කියලා ගන්නත් පුළුවන් නැත්නම් සක්‍රිය සංකීර්ණයේ ශක්තිය කියලා ගන්නත් පුළුවන්. කොහොම හරි ප්‍රතික්‍රියකයි උච්චය අතර පවතින උච්චය කියන්නේ සිරස් ඔය අපි යන ඉහළම ස්ථානය අතර පවතින උස ගත්තොත් ඒ කියන්නේ උස කියන්නේ ශක්ති වෙනසක්නේ. ඔය ශක්ති වෙනස අපි කියනවා ඉදිරි ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය කියලා. ඒක ඉදිරි ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය හොයන්න ඕන නම් ප්‍රතික්‍රියකයි සංක්‍රියන සංකීර්ණ නැත්නම් සංක්‍රමණ අවස්ථාවයි අතර ශක්ති වෙනස ගන්න ඕනේ. පසු ප්‍රතික්‍රියාව කියලා කියන්නේ ඵල සහ මම කොළ පාටින් පෙන්වුම් කරනවා ඵලය සහ මේ උච්චය අතර පවතින ශක්ති වෙනස ගන්න ඕනේ. පසු ප්‍රතික්‍රියාවේ ඔයා හොයනවන සක්‍රියන ශක්තිය කරන්න ඕනේ ඵල සහ සක්‍රියන සංකීර්ණ නැත්නම් සංක්‍රමණ අවස්ථාව අතර ශක්ති වෙනස ගන්න ඕනේ. දැන් බලන්න අපි උත්තරේ නැවත කියවලා බලමු. දැන් අපි උසවල් දෙක ලකුණු කරගත්තා. ඒ කියන්නේ ශක්ති වෙනසවල් අපි ලකුණු කරගත්තා. දැන් බලමු ඉදිරි ප්‍රතික්‍රියාවට වඩා පසු ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය අඩුයි. ඒක හරිය නේද? කොළ පාටින් ඇඳ උස අඩු වෙලා තියෙනවා නිල් පාටින් ඇඳ උසට වඩා. ඒ කියන්නේ කොළ පාටින් ඇඳිමම පසු ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය. ඒකේ උස අඩුයි. එහෙනම් පහ උත්තරේ අපිට හරි උත්තරේ කියලා ගන්න පුළුවන්. ඉතින් හරි දැනුමක් තියාගෙන උත්තර පහ කියෙව්වොත් අපිට හරි කෙමිස්ට්‍රි ඉගෙන ගත්තොත් ඔයගොල්ලෝ ටික ටික මේක අනිවාර්යයෙන්ම ලේසියෙන්ම පේපර් එක ලියන්න පුළුවන්කම ලැබෙනවා. ඒකින්ද සක්‍රියන සංකීර්ණය සංක්‍රමණ අවස්ථාව කියන්නේ ඔය උච්චම ලක්ෂ්‍යය. ඒක තමයි ශක්තිය වැඩිම. හරිද? ඒක හරි අස්ථායි ශක්තිය වැඩි කියන අස්ථායි වෙනවා. හරිද? රයිට් හොඳයි. ඉතින් ඔන්න ප්‍රශ්න දෙකක් සාකච්ඡා කරලා පොඩි ආරම්භයක් ගත්තා. අපි ටික ටික පුළුවන් කරගන්න බලමු. මේ 20 26 කණ්ඩායමට නෙමෙයි අත්‍තරම 20 27 සහ 20 28 ඔය කණ්ඩායම් වලට මේක ගොඩක් වටිනවා. ටික ටික අපි මේ විෂය ටික රසායන විද්‍යාව විෂය කාරණා ටික හරියටම කෙමිස්ට්‍රි තේරුම් ගන්න බලමු. හරි. එහෙනම් තවත් ප්‍රශ්න දෙකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.